ඔගොල්ලෝ අහලා තියෙනවා රාහුල හාමුදුරුවන්ගේ කතාව. රාහුල පොඩි හාමුදුරුවෝ බුද්ධ ශාසනය පැවිදි වුණාට පස්සේ රාහුල් පොඩි හාමුදුරුවෝ හරි පොඩි අවුරුදු 7යි. ඉතින් මෙයාව වැඩිහිටි ස්වාමින් වහන්සේලා හරියට මෙයාට වැරදි කියන ඕක වැරදි මේක වැරදි ඔය කරන විදිහ වැරදි මේ කරන විදිහ වැරදි කියලා මෙයා හරියට මානසික පීඩාවට පත් වුණා. ඒ වගේම මෙයාට සමහර වෙලාවට අර කෙනෙහිලිකමුත් කරලා තිබුණා. ඒක අවස්ථාවක් ඔය අටුවාවල සඳහන් වෙනවා. කට්ටිය ආරාමයක ඇවිල්ලා කුටි බෙදා ගනිද්දී මේ රාහුල පොඩි හාමුදුරුවන්ට කුටියක් තිබුණේ නැහැ. අන්තිමට එයා වැසිකිළිය නිදා ගන්නවා. වැසිකිළිය නිදා ගන්නවා. පහුවෙන්ද උදේ ගෞතම බුදුහාමුදුරුවෝ වැසිකිළිය යන්න ඇවිල්ලා වැසිකිළියට තට්ටු කරනකොට කවුද මෙතන ඉන්නේ කියලා අහනවා. මොකද වැසිකිළිය දොර අරින්නේ නැහැ කවුරුවත්. ඉතින් බලනකොට රාහුල වැසිකිළිය තමයි රෑ නිදාගෙන තියෙන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ අහනවා ඇයි ඔයා වැසිකිළිය නිදාගත්තේ? අනේ මට කුටියක් තිබුණේ නැහැ. දැන් මේ සිද්ධිය එළියෙන් බලද්දී වෙන කතා තිබුණාට ඇත්තටම මට පැහැදිලි වෙන දෙයක් තමයි රාහුල පොඩි හාමුදුරුවන්ව බුලී වෙලා තියෙනවා. බුලීන් කියන්නේ බුලී වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නේ නැති දැන් තාත්තා නේ බුදුහාමුදුරුවෝ. එතකොට ඉතින් දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා. දැන් ශාසනයේ තරුණ හාමුදුරුවෝ පැවිදි වෙන්නේ. එතකොට ශාසනයේ විනය නීතිත් වැඩි. විනය නීති වැඩි වෙනකොට නේද? බුදුහාමුදුරුවොත් එක්ක රහත් වෙලා නැති, හිත වැඩිය තේරිලා නැති හාමුදුරුවරු, තරුණ හාමුදුරුවරු ඇතුලෙන් කැමති නෑනේ නීති වලට යටත් වෙලා ඉන්න. එතකොට මොකද වුනේ? ඒ වාඩුව ඉතින් බුදුහාමුදුරන්ගෙන් ගන්න බෑ. වාඩුව ගන්න පුළුවන් හොඳම කෙනා රාහුල. ඉතින් රාහුලගෙන් තමයි මං හිතන්නේ වාඩුව ගත්තේ. ඉතින් ඔය තත්ත්වෙන් මානසික පීඩාවට පත් වෙලා ඉන්න රාහුල දවසක් බුදුහාමුදුරන්ගෙන් මේ ඇවිල්ලා අහනවා මේකට මොකක්ද අපි ගන්න විසඳුම මොකක්ද? ඒ තත්ත්වේ විස්තර කරනවා. එතකොට රාහුල පොඩි හාමුදුරන් කතාවක් ඔයගොල්ලෝ අහලා ඇති. ඊට පස්සේ රාහුල පොඩි හාමුදුරන්ට අවවාදයක් දෙනවා. ඔයා හැමදාම උදේ නැගිටලා මිදුල අතු ගාලා වැලි අහුරක් අතට අරගෙන දැන් ඔයා හිතන් ඉන්න ඔයාගේ දවස පුරාම ඔයාට එක එක අය ඇනුම් පද කියනවා අවවාද කරනවා ඒක වදයක් කියලා. ඉතින් ඔයා උදේ පාන්දර වැලි අහුරක් උඩට අරගෙන උඩ දාලා කියන්න දැන් මේ පටන් ගත්ත දවස ඇතුළත මේ මොහොතේ පටන් මට මේ වැලි කැට ප්‍රමාණයට අවවාද අනුශාසනා ලැබේවා. මේ වැලි කැට ප්‍රමාණයට මට ඇනුම් පද අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියනවා. දැන් මම ඔයාටත් යෝජනා කරන්නේ ඔන්න ඕක තමයි. මේක ඇවිල්ලා විදර්ශනාවවත් නිවන් මගවත් නෙමෙයි මේක ඇවිල්ලා දාර්ශනිකව අපි දැන් අර අපහසු කලාපය තුල පහසුව ජීවත් වෙන්න ගරන චින්තන උපක්‍රමයක්. දැන් ඔයාගේ ඔළුවේ තියෙන්නේ හැමතිස්සෙම එන මිනිස්සු වදයක්, ඒ මිනිස්සු මට වද දෙයිද කියලා බයක්, මානසිකව පීඩාවට පත් කරයිද කියලා බයක්. ඒගොල්ලෝ එන්න කලින්ම ඔයා වැලි අහුරක් උඩ දාලා ප්‍රාර්ථනා කරන්න මට අද දවස පුරාම මෙච්චර මේ මිනිස්සු ඇණයක් වේවා, වදයක් වේවා, මානසික ප්‍රශ්නයක් වේවා කියලා කලින්ම බලාපොරොත්තු වෙන්න.